How the lectures and examinations proceed. මේ පාඨමාලාවේ දේශන සහ විභාග කොහොමද පවතින්නේ කියන එක පැහැදිලි කරොත් මේ පාඨමාලාවේ දේශන පවතින්නේ මේ පාඨමාලාවේ සම්මුඛ පරීක්ෂණයට සහභාගී වුණ කෙනෙක්ට ඒ සම්මුඛ පරීක්ෂණය අවසන් කරාට පස්සේ ලබා දෙනවා අවශ්‍ය කරන පන්ති කාමරය. ඒ කියන්නේ ඔන්ලයින් එයාට අවශ්‍ය කරන වෙබ්සයිට් එකේ යාගේ ක්ලාස් රූම් එක මේක ඉගෙන ගන්නවා කියලා කාරණාව කොහොමද කරන්න කියලා එතනදී මනාව පැහැදිලි කරනවා. එතකොට මේ පාඨමාලාවේ ඉගෙන ගන්නා වූ සියලුම දේශන පවතින්නේ රෙකෝඩඩ් ලෙසන්ස් විදියට. ඒ කියන්නේ පැය 24ක කාලයක් එයාට ඇක්සස් හම්බ වෙනවා එක පාඩමකට. එයාට පුළුවන්කම තියෙනවා මේ පැය 24 තුළ Tamanට පහසු ඕනම වෙලාවක තමන්ගේ ඉගෙන ගැනීම කටයුතු කරන්න. ඒ ඔක්කොම රෙකෝඩඩ් ලෙසන්ස්. එතනදී එක පුද්ගලයෙකුට පමණක් මේ පාඨමාලාව සඳහා සහභාගී වෙන්න පුළුවන්කම තියෙන්නේ. තාක්ෂණයේ ආරක්ෂාව අපි අපේ ඉගෙන ගන්න පාඩම් සඳහා ලබා දීලා තියෙනවා. ඒ වගේම එයාට පැය 24ක කාලයකට පස්සේ නැවත ඉගෙන ගැනීමේ හැකියාව නැහැ. සියලුම පරීක්ෂණ සියලුම දේශන පවතින්නේ ඔන්ලයින් ඒ වගේම රෙකෝඩඩ් ලෙසන්ස් විදියට. හැබැයි ස්පීකින් ටෙස්ට් හැම පාඩමක් අවසානයේම පවතින කතා කිරීමේ හැකියාව වර්ධනය කරගත්තාද කියන කාරණාවට අදාළව පවතින පරීක්ෂණ පමණක් ලයිව් ටෙස්ට් විදිහට ඒ කියන්නේ සජීවීව පවත්වන පරීක්ෂණ විදිහට පවත්වනවා. ඒ අර අනිත් සියලුම කාරණා පැය 24 තුළ ඕනම වෙලාවක පාවිච්චි කර පැය 24ක් පමණක කාලයකට එක පුද්ගලයෙකුට පමණක්. මෙතනදී විශේෂ කාරණාවක් පැහැදිලි කරන්න ඕන. මේ ඉගෙන ගන්නා වූ එක ශිෂ්‍යයෙකුට හැම වෙලේම හැකියාව තියෙනවා තවත් කෙනෙක්ට ඒ කියන ක්ලාස් රූම් එකේ තමන් වෙනුවෙන් පාර්ටිසිපේෂන් දෙන්න. ඒ කියන්නේ තමන්ට අවස්ථාව අපි දෙනවා අනිවාර්යයෙන්ම මෙතනදී තමන්ට ස්පීකින් ප්‍රැක්ටිස් කරන කෙනෙක්ව. ඒ තමන්ගේ සහෝදරයෙක් වෙන්න පුළුවන්, හිතවතෙක් වෙනවා, සමහරවිට අම්මා තාත්තා වෙන්න පුළුවන්. එයාටත් පැය 24 වෙලාව තියෙනවා නම් එයාට හැකියාව දෙන්න. මොකද ලොකු ප්‍රශ්නයක් තමයි මේ ඉංග්‍රීසි ඉගෙන ගන්න කෙනෙක්ට ගුරුවරයෙක් වේවා යම් ඉංග්‍රීසි ඉගෙන ගන්නා වූ කෙනෙක්ට ශිෂ්‍යයෙක් විදිහට වේවා සාධාරණ පාඨමාලාව මොකක් වුණත් එයාට තියෙන ගැටලුවක් තමයි තමන්ගේ කතා කිරීමේ හැකියාව වැඩි දියුණු කරගන්න පුහුණු වෙන්න කෙනෙක් නැහැ. තමන්ට ඉංග්‍රීසි භාෂාව තමන්ගේ දැනුම හා සමානවම තියෙන කෙනෙක් නැහැ. එක්ක සමහර වෙලාවට ඉංග්‍රීසි දැනුම තව කෙනෙක්ට වැඩි, තව කෙනෙක්ට තමන්ට ඉගෙන ගන්න ප්‍රමාණයට වඩා අඩුයි. තමන්ට අවශ්‍ය වෙලාවට ඉංග්‍රීසි භාවිතා කරන්න කෙනෙක් නැහැ. ඒකින්ද මේ පාඨමාලාව ඇතුලේ අපි නොමිලේ තව කෙනෙක්ට මේ පාඨමාලාව සඳහා සහභාගී වෙන්න අවශ්‍ය පහසුකම් සපයලා දීලා තියෙනවා. මේ කියලා කියන එක කෙනෙක් ඉගෙන ගන්නා වූ එක ශිෂ්‍යයෙකුගේ පන්ති කාමරය මේ කියන්නේ ඒ ලින්ක් එකෙන්ම යාට පුළුවන්කම තියෙනවා යාට ඉගෙන ගන්න කටයුතු කරන්න. කෙටියෙන් සඳහන් කරොත් මේ පාඨමාලාව පවතින්නේ ඔන්ලයින් පාඨමාලාවක් විදිහට ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම මේ පාඨමාලාව රෙකෝඩඩ් ලෙසන්ස් විදිහට Tamanට පැය 24ක් ඇතුළේ ඉගෙන ගන්න පුළුවන් විදිහට සකසලා තියෙනවා. පැය 24කට වඩා කාලයක් නම් ලැබෙන්නේ නැහැ එක පාඩමක් ඉගෙන ගන්න. මේ ඒ වගේම ස්පීකින් ටෙස්ට් විතරක් ලයිව් එහෙම නැත්නම් සජීවී මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පවත්වනවා. ඒ තමයි මේ පාඨමාලාව පවතින විදිය.